හයි කොහොමද? හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? යමුද අපිත් එක්ක මේ පාර ඩෙසර්ට් සෆාරි. එයාලා ආව අපිව පිකප් කරන්න. ගොඩාක් දුර නම් ඉතින් යන්න ඕන. අපේ රූම් එකේ කට්ටියත් එක්ක තමයි අපි මේ යන්නේ. ඩුබායි ඉන්න ඔයාලා ඇත්තටම යන්න ඕන තැනක් තමයි ඩෙසර්ට් සෆාරි කියන්නේ. බලන්නකෝ මේ වීඩියෝ ක්ලිප් වලින්ම. Bagus. Hey, hey. ඩෙසර්ට් සෆාරි යන ඔයාලට එක එක පැකේජස් තියෙනවා. එක එක කැටගරීස් වලට අනුව අපි තෝරගත්ත එක්කෙනෙකුට ඩිරම් 89ක පැකේජ් එකක්. ඒගොල්ලෝ අපිව පිකප් කරන්න ආවා. ඊට පස්සේ දැන් අපි මේ යන ගමන් ඉන්නේ. ඒ ගිහිල්ලා ඒගොල්ලෝ ඒ වෙහිකල් එක චේන්ජ් කරලා ඩෙසර්ට් එකේ පදින්න පුළුවන් වෙහිකල් එකකට අපිව ට්‍රාන්ස්ෆර් කරනවා. දැන් මේ ඩෙසර්ට් එක ඇතුළට අපි යන ගමන් තමයි මේ ඉන්නේ. බලන්න ඇත්තටම සන්සෙට් එකේ තියෙන ලස්සන ඩෙසර්ට් එක ඇතුලේ අපි කවුරුත් කැමති අපේ ලස්සන මෙමරිස් අපේ ගැලරි එකට එකතු කරගන්න. දැන් අපි හැමෝම ෆොටෝස් ගහන්න ගත්තා. මේ ඉන්නේ උකුස්සෙක්. මං හරියටම දන්නේ නැහැ මේ සතාට කියන්නේ උකුස්සද කියලා. මං හිතන විදිහට ගල්ෆ් කන්ට්‍රි වලට ආවේනික උකුසු జాතියක් තමයි මේ. මේ උකුස්සත් එක්ක අපි ෆොටෝ එකක් ගහනකොට අපි පේ කරන්න ඕන ඩිරම් 25ක මුදලක් එතන ඉන්න කෙනාට. මේ වාහන පදින කොටත් අපි මිනිත්තු 15කට ඩිරම් 150ක් පේ කරන්න ඕනේ. මගේ ජීවිතේ පළවෙනි පාරට තමයි මේ ඔටුවෙක්ගේ පිටේ යන්නේ. ඇත්තටම ටිකක් බය හිතෙනවා. ඒ අපිව වටරවුම් 3ක් විතර එක්කගෙන යනවා. ඊට පස්සේ අපි බස්සනකොට තමයි ටිකක් විතර බය හිතෙන්නේ. ලස්සනට මෙහෙන්දි වලින් බැලේ ඩාන්ස් ටිකක් බලන්න පුළුවන් අපට. හස්බන්ඩ් ගිහිල්ලා කෝපි එකක් අරන් ඇවිල්ලා බොන ගමන්
මේ තමයි අන්තිම ෆන්ක්ෂන් එක. එයාලා ඩුබායි කියන මේ නේම් එක ෆයර් වලින් දල්වනවා. දැන් නම් වෙලාව රෑ 10 මාරට විතර ඇති. දැන් නම් අපි ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.